ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. SL ගොවිබිම YouTube නාලිකාවෙන් අදත් ඔයාට වටිනා කියන ලස්සන වැදගත් වීඩියෝ එකක් අරගෙනයි මම ඔයාව හමු වෙන්න ආවේ. ඉතින් අද කතා කරන මාතෘකාව තමයි පැෂන් වගාව. පැෂන් වගාව සම්බන්ධව මම ඊට පෙරත් වීඩියෝ එකක් ඔයාට අරන් ඇවිල්ලා තියෙනවා. ඒ වීඩියෝ එකේදී මට කතා කරන්න අතපසු වෙච්ච සිදුවීම් සහ ප්‍රේක්ෂක ඔබගේ වැඩි කැමැත්ත මත නැවතත් මට දාලා තිබුණු කමෙන්ට් වලට රිප්ලයි කිරීමට ගොඩක් අපහසු නිසා තවත් වීඩියෝ එකකින් මම ඔයාව හමු වෙන්න තීරණය කළා. පැෂන් වගාව සම්බන්ධව මූලික අධ්‍යයනයෙන් සිට අවසාන ඵල ලබා ගැනීම දක්වාම කතා කරන්න ඕනි කියලා මම ඊට පස්සේ තීරණය කළා. ඒ නිසා තමයි අද වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් වැඩි කතා නැතුව යමු අපි වීඩියෝ එකට. ඊට කලින් කියන්න ඕනි මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. පැෂන් වගාවට ආස කෙනෙක් නම් පැෂන් වගාවක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් දිගටම රැඳෙන්න කියලා ආරාධනා කරනවා වීඩියෝ එකත් එක්ක. ඔබ ස්කිප් කරොතින් ඔයාට වටිනා කියන අවස්ථාව මගහැරෙන්න පුළුවන්. ඒත් එක්කම channel එක subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. මම මේ වගේ වටිනා කියන වීඩියෝ එකක් දාපු සැනින් ඔයා ළඟටම ගෙන්නා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අද වගාවක් කරනකොට ප්‍රධානම කාරණය තමයි කොච්චර පිරිවැයක් වියදම් වෙනවද මේ වගාව අපිට පළදාව ලබා ගැනීම සඳහා ගත කරන කාල සීමාව තුළ කියලා. අපිට ඕනම වගාවක් කරද්දී බීජ සඳහා තමයි මූලිකවම වැඩි පිරිවැයක් දරන්න සිද්ධ වෙන්නේ. මේ පැෂන් වගාව ගත්තට පස්සේදී මූලිකව යන පිරිවැය ගොඩාක්ම අඩුයි. බීජ ලබා ගැනීමේදී විශාල මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා වෙනත් වගාවල් වලදී. ඒත් පැෂන් වගාව ගත්තම අපිටම පුළුවන් අපිට අවශ්‍ය බීජ ටික සපයා ගන්න. මම කියන්නම් කොහොමද ඒ සඳහා කළ යුතු කාර්යයන් කියලා. එල්ලම අපි හොඳ පැෂන් ගෙඩියක් තෝරගන්න ඕනේ වෙළඳ පොළට ගිහිල්ලා. ඒ තෝරගන්න පැෂන් ගෙඩිය ප්‍රමාණයෙන් විශාල වෙන්න ඕනි. ඒ වගේම හොඳ බරක් තියෙන්න ඕනි. ඒ පැෂන් ගෙඩිය අපිට අල්ලලා බැලුවට පස්සේදී ඒකේ වෙනත් රෝගාකාරක සංසිද්ධි වලට මුහුණ දුන්නු ගෙඩියක්ද නොවන ගෙඩියක්ද කියලා තීරණය කළා හොඳ පැෂන් ගෙඩියක් අපිට තෝරගන්න පුළුවන්. මේ පැෂන් ගෙඩිය අපි තෝරගෙන ඊට පස්සේදී කර යුත්තේ මේ පැෂන් ගෙඩිය අපි කපලා මේකේ තියෙන ඇට ටික අරගන්න ඕනි. ඇට ටික අරගෙන ඒක හොඳ ජල භාජනයකට දාලා හොඳින් සෝදන්න ඕනේ අත ගාලා. මේ සෝදනකොට මේකේ තියෙන රාම්ලික ගතිය සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා. ඊට පස්සේදී මේ පැෂන් ඇට ටික අපි වැලි ස්වල්පයක් දාලා අත ගන්න ඕන අතින්. අත ගන්න හේතුව තමයි මේ පැෂන් ගෙඩියේ පැෂන් ඇටවල තියෙනවා සිවිඩ්ඩක්. ඒ සිවිඩ්ඩ අපි අයින් කරගන්න ඕනි පැෂන් ගෙඩිය ඇට ටික හොඳට මේ ඇට එළියට එන්න ඕන නිසා. ඉතින් ඒ ආකාරයට හොඳට වැලි පොඩ්ඩක් දාලා අතින් අත ගන්නකොට ඒ සිවිඩ්ඩ තුවාල වෙලා ඇට ටික අපිට පිරිසිදුවට පැහැදිලිව ලබා ගන්න පුළුවන්. ඊට පස්සේදී ඒ ඇට ටික වෙනත් භාජනයකට දාලා හොඳට සෝදලා අපි වෙනම බඳුනකට දාලා ඇට ටික පැත්තකින් තියාගත යුතුයි ඉස්සෙල්ලා. අතු ඇට ටික අපි තවානක පැල කළ යුතුයි. තවානක පැල කරන්න අපි තවානක් සාදා ගන්න ආකාරය මම ඊළඟට කියන්නම්. වැලි ගන්න ඕනි. එහා සමාන ප්‍රමාණයක් කොම්පොස් පොහොර ගන්න ඕනි. පොහොර නැත්තම් කුකුල් පොහොර, ගොම පොහොර ඒ ආකාරයෙන්ුත් හොඳයි. ඒත් සමගම පසේ මතු පිට පස් ඒ ආකාරයෙන්ම එක් කොටසක් ගන්න ඕනි. මේ කොටස් තුනම සම ප්‍රමාණයට අරගෙන හොඳින් කවලම් කරලා මිශ්‍ර කර ගන්න ඕනි. මිශ්‍ර කරගෙන ඒක අපි අතුර ගන්න ඕන පොළවේ අතුරගෙන ජලය දාලා ඊට පස්සේදී ඒක උඩ අපි ගත්තු ඇට ටික දුරින් දුරින් අතුර ගන්න ඕනේ. මේ දුරින් දුරින් අතුර ගන්න හේතුව තමයි මේ ඇට අපි මේ තවානක් ආකාරයට පැල කරාට මේක අවසානයේ අපි පාර්සලයකට තියලා තමයි පැල වර්ධනය කරන්නේ. වර්ධනය කළා වගාබිමේ හිටවන්නේ පාර්සලයක් ආකාරයට ගෙනහිල්ලා. ඒක නිසා තමයි මම කිව්වේ දුරින් දුරින් ඇට ටික දමලා ඊට උඩින් සෙන්ටිමීටරයක් පමණ ප්‍රමාණයට අපි අර ඉස්සෙල්ලා සාදාගත් පස් වලින්ම වහ ගන්න ඕනේ මේ ඇට ටික. වහගෙන උදේට හවසට අපි ජල සම්පාදනය කරන්න ඕනේ මේ ඇට ටික නිරෝගීව පැලවෙන්න නම්. ඉතින් මෙහෙම නිරෝගීව පළ කරගන්න අපිට පුළුවන් ඒ ආකාරයට සිද්ධ කරාට පස්සේදී මේ ඇටයක් පැලවෙන්න සාමාන්‍යයෙන් දින 16 ඉඳලා 20 දක්වා දිගට පැලවෙනවා. ඉතින් මේ පැලවෙන පැලයක් තවත් දින 6ක පමණ කාලයක් එම තවාණේම රෝපණය කරගන්න ඕනි. ඊට පස්සේදී සාමාන්‍යයෙන් අඟල් 1.5ක 2ක වගේ ප්‍රමාණයක් කොළ දෙකක් උනාට පස්සේදී අපි මේ පැලය පරිස්සමට ගලවලා අරගෙන අපි අර ඉස්සෙල්ලා සාදාගත් ආකාරයේ පස් මිශ්‍රණයකින්ම පාර්සලයක් ආකාරයට පුරවගෙන ඒ පාර්සලය ඇතුලේ මේ පැලේ රෝපණය කරගන්න ඕනි. රෝපණය කළා තව දවස් 5ක් විතර සාමාන්‍ය අවුව අඩු ප්‍රදේශයක තියන්න ඕනි. තියලා
මේ පැලේ වර්ධනය කරගන්න ඕනේ. ඊට පස්සේදී මේ පැලය අවුව අඩු ප්‍රදේශයක තිබිච්ච නිසා මේ අපේ දේශගුණික තත්ත්වයන්ට රොත්තු දෙන ආකාරයට මොකද වගා භූමියේදී හිරු රස්නිය තදින්ම වැටෙන නිසා අපි ඒ අවස්ථාවට අනුකූල වෙන ආකාරයට ඒ පැලය අනුවර්තනය කරන්න ඕනි. මේක අනුවර්තනය කරන්න සාමාන්‍ය අපි අවුව තියෙන ප්‍රදේශයක මේ පැල ටික තියා තියෙනවා. ඊට පස්සේ ජල සම්පාදනය දවසකට එක් වතාවක් විතර සිදු කරන්න ඕනි. ඒ ආකාරයට තව දවස් 6ක් 7ක් විතර තියෙනකොට මේ පැලේ හිටවන්න පුළුවන් අවධියටපත් වෙනවා. එතකොට සාර්ථක පැලයක් අපිට ඒ ආකාරයෙන්ම ලබා ගන්න පුළුවන්. රුපියලක්වත් වේදම් කරන්න අවශ්‍ය නැහැ. මේ බීජයක් අරගෙන එතනින් පැල කිරීම දක්වාම කාලය තුල අපිට වියදම 0. වියදම රුපියලක්වත් නැහැ. අපි දැන් සාර්ථකව පැල ටික පැල කරගෙන තියෙන්නේ. අපි දැන් යන් වගා භූමියට. වගා භූමිය කොහොමද පිළියෙල කරගන්නේ කියලා මම දැන් ඔයාලට කියලා දෙන්නම්. වගා භූමියේ ඉස්සෙල්ලම වල් බැද්ද තියෙනවා නම් ඒ ටික සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න ඕනි. ඒ සඳහා වල්නාශක භාවිතා කරන්නත් පුළුවන්. නැත්නම් වෙනත් පහසු ක්‍රමයකින් පරිසරය පොළව සුද්ධ කර ගැනීම තමයි ඉස්සෙල්ලම සිද්ධ කරන්න ඕනි. වෙනත් වගාවක වගේ මෙම වගාව සඳහා රොටරි ගහන්න නැත්නම් කූරු නගුලකින් අදින්න, තැටි නගුලකින් අදින්න, එහෙම නැත්නම් උදැල්ලෙන් පොළව කොටන්න කිසිසේත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සඳහා යන පිරිවෙත් මේ වගාවේදී ඉතුරු වෙනවා. අපි දැන් පළමුවෙන්ම කරන්න ඕනි වලවල් ටික සාදා ගන්න ඕනි මේ අපි රෝපණය කරගත්තු පැල ටික තියන්න. ඒ සඳහා අපි පැලෙන් පැලේ අතර දුර අඩි 15කට තමයි මේ පැෂන් වගාවේදී ගන්නෙ. පේලියක් අතර පරතරය අඩි 6කට සීමා කරනවා. ඉතින් මේ ආකාරයට අපි මාක් කරගෙන අඩියක පමණ වලක් කපා ගන්න ඕනේ. ඒ කියන්නේ උස අඩියයි, දිග අඩියයි, ගැඹුර අඩියයි ඒ ආකාරයට තමයි අඩියක වලක් කපා ගන්න ඕනි. මේ වල කපාගෙන මේකට මතු පිටපස් අරගෙන ඒත් එක්කම වැලිත් ස්වල්පයක් අරගෙන කොම්පෝස්ට් පොහොර තියෙනවා නම් අරගෙන එහෙම නැත්නම් ගොම පොහොර, කුකුල් පොහොර වගේ පොහොර හොඳයි. ඉතින් අරගෙන මේ ටික කවලම් කරලා මේ වල සම්පූර්ණයෙන් වහ ගන්න ඕනි. වහගත්තට පස්සේදී මේකට අපි ජල සම්පාදනය සපයන්න ඕනි මේ වලට. ඒට හේතුව තමයි මේ අපි යොදා ගන්න කොම්පෝස්ට් පොහොර මතු පිටපස්වල එක එක අහිතකර සුග්‍රජීවීන් ඉන්න පුළුවන්. ඉතින් මේ ඉන්න සුග්‍රජීවීන් මේ අපි ජල සම්පාදනය ලබා දුන්නාට පස්සේ මෙයාලා ප්‍රතික්‍රියා කරනවා මේ අපි දම්පපු පස් එක්ක දාලා මෙයාලා විස වායුන් නිෂ්පාදනය කරනවා. මේ වායුන් එක්ක අපි මේක පැලේ තිව්වොතින් පැලේට දිලීර ආසාදනය වෙලා පැලේ විනාශ වෙන්න පුළුවන්. ඒක නිසා ජල සම්පාදනය ලබා දීලා අපි දවස් 3-4ක කාලයක් තියෙන දෙනවා. එතකොට මේ වලේ අපිට ඒ වගේ තත්ත්වයක් අවම කරගන්න පුළුවන්. එහෙම කරලා අපි මේ පැල ටික මේ වලවල් ටිකේ හිටවනවා. වලවල් ටිකේ හිටවලා ජල සම්පාදනය ලබා දෙනවා අපි උදේ සහ සවස. මේ පැෂන් කියන වගාව ඕනම ප්‍රදේශයක වගා කරන්න පුළුවන්. සීත ප්‍රදේශයේ සහ වියලි ප්‍රදේශයේ. ඉතින් ජල සම්පාදනය ලබා දෙනකොට අපි තේරුම් ගත යුතුයි අපි මොන ප්‍රදේශයේද මේ වගාව කරන්න කියලා. වියලි ප්‍රදේශයේ නම් වැඩිපුර වතුර අවශ්‍ය වෙනවා. ඒත් එක්කම සීත ප්‍රදේශයක නම් එතරම් වතුර අවශ්‍ය වෙන්නේ නැහැ මේ වගාව සඳහා. අපි දැන් පැල ටිකත් හිටවගෙන ඉවරයි. ඊට පස්සේ අපි කරන්න ඕනි මේ අපි අඩි 15න් 15ට පැලයක් හිටවන්න වලක් කැපුවනේ. දැන් ඒ අතර අපි සාමාන්‍යයෙන් උස අඩි 6ක් විතර උඩට තියෙන්න මතු පිට සිට උඩට කණුවක් හිටව ගන්න ඕනි. මේ කණුව ශක්තිමත් කණුවක් හිටව ගන්න ඕනි. ඒට හේතුව තමයි මේ වගාව අවුරුදු 5ක කාලයක් අපිට නඩත්තු කරගෙන පළදාව ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අවුරුදු 5කට ඔරොත්තු දෙන්න ආකාරයේ කණුවක් තමයි භාවිතා කරන්න ඕනි. මේ සඳහා කොන්ක්‍රීට් කණු භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් GI බට පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් අඩු වියදමකින් සිදු කරගන්න නම් අපිට අරටු කොටන් වගේ කොටන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ කොටන් අපි හිටවගෙන ඒකට අපි කම්බි අදින්න ඕනි. ඒකේ සාමාන්‍යයෙන් අපි අඩි 6ක් විතර උසින් ගැල්වනයිස් ගේජ් එක 14 තියෙන කම්බියක් අපි ගේන්න ඕනේ. ඒ සඳහා නම් පිරිවැයක් වැය වෙනවා. විශාල මුදලක් වැය වෙන්නේ නැහැ. ඉතින් කිලෝ එකක් සාමාන්‍යයෙන් රුපියල් 500ත් 600ත් අතර වගේ ඒ ප්‍රමාණයක් තමයි වෙළඳපොලේ මේ කම්බි එක මිල. ඉතින් මේ කම්බිය ගෙනල්ලා අපි තදින් ඇද ගන්න ඕනි මේ කණු අතර ශක්තිමත්ව හිටින ආකාරයට. මොකද අපි මේක පැෂන් වල මේ කම්බිය තමයි යවන්නේ. මේ කම්බිය යවලා මේකේ පළදාව එන කාලේ වෙනකොට බර වෙනවා. ඊට පස්සේදී මේ කම්බිය පහත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක වළක්වා ගන්න අපි තදින් මේ කම්බිය සවිමත්ව ඇද ගන්න ඕනි ඉස්සෙල්ලා කණු අතර පරතරයට.
මේ අපි අදගත්ත කම්බියට දැන් අපි මේ පැෂන් වල උඩට ගෙනියන්න ඕනි. ඒ සඳහා අපි පොඩි කෝටුවක් භාවිතා කරන්න ඕනි. එහෙම නැත්නම් පොල්ලත්තක් උනත් භාවිතා කරන්න පුළුවන්. මම නම් කෝටුව තමයි භාවිතා කරේ. කෝටුවක් හිටවලා මේ වැල උඩට ගැට ගහලා මේ කෝටුව හිටවන්න ඕනි. හිටවලා මේ වැල ක්‍රමක්‍රමයෙන් මේ වැල දිගේ අපි උඩට ගෙනියන්න ඕනි. ඒ සඳහා කෙසෙල් පට්ට තමයි මම නම් භාවිතා කළේ. ඒට හේතුව තමයි කෙසෙල් පට්ටේ වැල ලොකු වෙනවත් එක්ක කෙසෙල් පට්ටේ දිරලා යනවා. නැත්තම් වෙන කම්බි නූල් වගේ දේවල් පාවිච්චි කරොත් අපිට මේ ඒක දිරා යෑමේ කාලය ගොඩක් ගන්න නිසා මේ වැල එතනින් පුංචි වෙන්න පුළුවන්. එතකොට උඩට යනකොට ඒ පෝෂණය ගෙනියන්න අමාරු වෙනවා. එතකොට අපිට ලොකු පළදාවක් ගන්න අපහසු වෙන්න පුළුවන්. ඒක නිසා තමයි කෙසෙල් පතුරු භාවිතා කරන්න කියලා මම ඔයාලට කියන්නේ. ඉතින් මෙන්න මෙහෙම ගෙනියන වැල දැන් අපි කම්බියට උඩට අඟල් 6ක් විතර උඩට ගියාට පස්සේදී කම්බිය ප්‍රමාණයේදී අපි කප්පාදුවක් සිදු කරන්න ඕනේ. මේ කප්පාදුව සිදු කරන්නේ මේ කම්බියට අපි පුහුණු කරන්න ඕනේ මේ පැෂන් වල ගෙනියන්න. මේ කප්පාදුව කරන තැනින් රිකිලි දෙකක් එනවා. මේ රිකිලි දෙක අපි කම්බියේ දෙපැත්තට ක්‍රමක්‍රමයෙන් ගෙනියන්න ඕනි. මේ ගෙනියනකොට අඟල් 6න් 6ට අපි පහලට රිකිලි ඉතුරු කරන්න ඕනි. ඒවා තමයි පහලට එල්ලෙන්නේ. ඒවා ඉතුරු කරාට පස්සේදී ඒවයි තමයි අපි මේ පැෂන් ගෙඩි නිෂ්පාදනය කරන්නේ. මොකද හරහට යන වැලේ අපි පැෂන් ගෙඩි හදන්නේ නැහැ. ඒ වැල ශක්තිමත්ව තියලා ඒකෙන් පහලට බේරෙන වැල් වල තමයි අපි මේ පැෂන් පළදාව වැඩි හරියක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ආකාරයට අපි වැල හදාගෙන යනකොට දැන් අපි වැලට පෝර දාන කවලය ඇවිල්ලා තියෙන්නේ. මොකද වැලේ පැහැය වෙනස් වෙනවා කොළවල වර්ධනය හීන වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ වැල හොඳට නඩත්තු කරගෙන යන්න ඕනි. ඒ සඳහා අපි පොහොර දමන්න ඕනි. මම නිර්දේශ කරන්නේ නම් සාමාන්‍යයෙන් මේ යූරියා සහ යාරමිලා දෙක එකතු කරලා ග්‍රෑම් 50ක් විතර ප්‍රමාණයක් මේ එක වැලකට යොදන්න ඕනි. මේකෙදී වැල ලා වෙනවා. වැල මෝරණ ගතිය අඩු වෙලා වැල ඉක්මනින් වර්ධනය වෙලා ගොඩක් වේගෙන් ව්‍යාප්ත කරන්න පුළුවන්. ඊට පස්සේදී අපිට අර පල්ලෙහාට බේරෙන වැල් ටික ඉක්මනින් ක්‍රමක්‍රමයෙන් හදාගන්න පුළුවන්. මේ පොර දැම්මට පස්සේදී මේකේ මේ අපි පළදාව ගන්න කාල පරාසය අපිට ළඟට ගන්න පුළුවන්. ඉක්මනින් පළදාව ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හොඳ සේවාවක් මේ වැලට සැපෙවුවට පස්සේදී. පැෂන් වැලක අපි මල් අතින් පරාගණය කරන්න ඕනි. ඒකට හේතුව තමයි මේ මල ගොඩක් විශාලයි. මේ මල විශාල නිසා අපි බඹරු දෙඹරු මීමැස්ස වගේ කෘමීන් ආවට මේ මේ මලක ඒ සතෙකුට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මේකේ එයාලට අවශ්‍ය රොන් තියෙනවා. ඒක නිසා මේ එක මලක වහන කෘමියා ආයිමත් තවත් මලක වහන්න යන්නේ නැහැ. මොකද එයාට අවශ්‍ය ඒ රොන් ටික ගත්තට පස්සේ එයා කෙලින්ම එයාගේ මීවදයට හරි එයාගේ ජනාවාසයට තමයි යන්නේ. ගියාට පස්සේදී අපිට මලකින් මලකට රේණු ගමන් කරන්න ක්‍රමයක් නැති වෙනවා. ඒක නිසා පරාගණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා හොඳම දේ තමයි අතින් පරාගණය කරන්න ඕනි. එහෙම නැත්නම් එක් ජීවියෙක් ඉන්නවා පරාගණය කරන්න පුළුවන්. එයාට කියන්නේ අම්බලම් පාළුව කියලා. ඉතින් ඒ කෘමියට ඒ අවශ්‍ය වටපිටාව තියෙනවා නම් විතරයි එයා ප්‍රමාණයෙන් විශාලයි. අපි සාමාන්‍යයෙන් කියන්නේ අර ගෙවල් වල විදින්නේ මේ යටලි පරාල එහෙම විදිනවා මේ කළු කුරුමිනියෙක් ඇවිල්ලා අන්න යාට තමයි අම්බලම් පාළුව කියන්නේ. ඉතින් එයා ඇවිල්ලා ඉන්නවනම් විශාල ප්‍රමාණයක් එයා මලෙන් මලට ගිහිල්ලා මොකද මල එයා විශාල නිසා එක මලකින් රොන් අරගෙන විතරක් මදි එයාට. එයා මල් කීපයක යනවා. එතකොට පරාගණය සිද්ධ වෙනවා. ඒත් අර 100% පරාගණය සිදු වෙන්නේ නැති නිසා තමයි මේක අත්ින් පරාගණය කිරීම තමයි වඩාත්ම උචිත කියලා මම කියනවා. මම පැෂන් වගාව ගැන කලිනුත් වීඩියෝ එකක් කරලා තිනවා. ඉතින් මම දැනට නොකියන කරුණු ඒ වීඩියෝ එකේ තියෙනවා. ඒක නිසා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දානවා. ඒකට ගිහිල්ලා ඒ වීඩියෝ එකත් නරඹන්න කියලා ඔයාලට කියනවා. එතකොට ඒ වීඩියෝ එකේ මේ වීඩියෝ එකේ තියෙන කරුණු ටික අරගෙන නිවැරදිව පැෂන් වගාවක් කරගන්න ඔයාට අවශ්‍ය දැනුම සම්පූර්ණයෙන් සැපයවෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ පැෂන් වලකට නිරන්තරයෙන් ජලය සපයන්න ඕනි. එතකොට තමයි වැල ශාස්ත්‍රීයව හොඳට වර්ධනය වෙන්නේ. ඒත් එක්කම සාමාන්‍යයෙන් පැෂන් වලක මාස 3මාරක් 4ක් වගේ යනකොට මල් පිපීම ආරම්භ වෙනවා. මේ මල් පිපීම ආරම්භ වෙනකොට අපිට පළදාව ඉක්මනට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මලක් පිපිලා මල පරාගණය කරාට පස්සේ මාස 3ක වගේ පමණ කාලයක් ගත වෙනවා මේ පැෂන් ගෙඩියක් අපි වෙළඳ පොළට නිකුත් කිරීමේ තත්ත්වයට පත් කිරීම සඳහා. මෙන්න මේ මං කිව්ව ආකාරයට පැෂන් ගෙඩියක්
පැෂන් වලක් හරියට නඩත්තු කරලා පැෂන් ගෙඩියක් අපිට කඩා ගන්න පුළුවන් නම් ග්‍රෑම් 350ක 400ක වගේ ප්‍රමාණයකට පැෂන් ගෙඩියක් අපිට වර්ධනය කරගන්න පුළුවන්. කිලෝ එකකට සාමාන්‍යයෙන් එතකොට ගෙඩි 3කින් 4කින් වගේ සෑහෙන්න පුළුවන්. ඉතින් කිලෝ එකක මිල අද පවතින විදිහට සෑහෙන්න මුදලක් වෙනවා. වටිනාකමක් තියෙනවා. ඉතින් ලොකු මුදලක් අතට ගැනීමේ හැකියාව තියෙනවා මේ වාණිජ වගාවක් විදිහට මේ පැෂන් වගාව ඔයාලා ඉදිරියට කරගෙන යනවා නම්. අනිත් හේතුව තමයි මේක අවුරුදු 5ක් අපිට ඵලදාව ලබා දෙන වගාවක්. මේක අපි හරියටම කරගෙන යන්න ඕනි. ඒකයි අංක එකටම කළ යුත්තේ. අනිත් කාරණාව තමයි මේකට පලිබෝධනාශක එන්නත් කිරීමක් ස්ප්‍රේ කිරීමක් සිදු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා මේ පැෂන් වගාව සඳහා ඒ යන මුදලත් අපිට ඉතුරු කරගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම කණු ටිකට සහ කම්බි ටිකට යන මුදල තමයි අපිට වියදම් විදියට මේකේ වැය වෙන්නේ. ඊට අමතරව ඉතින් පොළව සකස් කර ගැනීම ඒ පොඩි දේවල් සඳහාත් ශ්‍රමය යොදවන්න වෙනවා. ඉතින් ඒ කාරණා ටික සිද්ධ කරගත්තට පස්සේදී මේකේ වියදම් කරන්න කියලා ලොකුවට දෙයක් නැහැ. පැෂන් වල හැදුනට පස්සේදී වැල් එකිනෙක එතෙනවා අර මේ ස්ප්‍රීන් වලින්. ඒ ස්ප්‍රීන් වලට පහුරු කියලා කියනවා. එහෙම නැත්නම් රෑන් කියලා කියනවා. මේ රෑන් ටික අපි සම්පූර්ණ ඉවත් කරගන්න ඕනි. සෑම වැලකම තියෙන පල්ලෙහාට එල්ලෙන සෑම වැලකම තියෙන මේ පහුරු ටික ඉවත් කරගන්න ඕනේ. මොකද මේ පහුරු එකින් එකට එතිලා අපිට වැල් ටික නඩත්තු කරගෙන යන්න අමාරු තත්ත්වයක් උදා වෙනවා. පල්ලෙහාට එල්ලෙන්නේ නැහැ. ඊට පස්සේ වැලෙන් වැල එතුනට පස්සේදී එතනින් පෝෂණය ගෙනියන්න අමාරු වෙනවා. ඒ පහුරු වලින් තද කරලා අල්ලගෙන ඉන්න නිසා ඉතින් මේ පහුරු ටික ඉවත් කරගන්න ඕනි. ඒත් එක්කම ගෙඩි හැදෙන්නේ නැති වැල් එනවා. ඒවා කප්පාදු කරගන්න ඕනි. ඉතින් ඒ කාර්යයන් ටික මනා ලෙස ඉටු කරගන්න වෙනවා. මේකේ විශේෂම දේ තමයි මේ පැෂන් වගාවක් අපි කරනවා නම් ගෙදර දියවැඩියා ප්‍රෙෂර් කොලෙස්ටරෝල් අදිරුධිර පීඩනය වගේ තියෙන රෝගීන් ඉන්නවා නම් මේ පැෂන් කොළ මේ රෝගවලට ඉතාම ගුණදායකයි. ඒක නිසා මේ අනිත් එක තමයි පලිබෝධනාශක එන්නත් කරන්නේ නැති නිසා ස්ප්‍රේ කරන්නේ නැති නිසා මේවයි වසවිස ගොඩක් අඩුයි. ස්වභාවිකව හැදෙන කොළයක් නිසා මේකේ විශාල ගුණයන් කිහිපයක් තියෙනවා. ඉතින් මේ වගේ රෝගවලටත් මේ පැෂන් කොළ ආහාරයට ගත්තොත් සම්බල් ආකාරයට මැල්ලුම් හදලා ගොඩාක්ම ගුණදායකයි. මේ පැෂන් කොළ වර්තමානයේ නම් දැනට වෙළඳපොලේ විකුණන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. ඒක නිසා ඒ ආකාරයටත් අපිට මේ පැෂන් කපන කොළ ටික වෙළඳපොලට දාලා විකුණ ගන්නත් පුළුවන්. එතනනුත් ආදායමක් ලබා ගන්න පුළුවන් ඒ ආකාරයෙන්. පැෂන් වල වර්ධනය වෙන ආකාරයත් එක්ක මේ පැෂන් වලට පොහොර දමන්න ඕන ප්‍රමාණය වැඩි කරන්න ඕනි. එහෙම නැත්නම් අපි මූලිකව දාපු පොහොර ප්‍රමාණයම දිගට දාගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. මාත්‍රාව වැඩි කර පොහොර ඩෝස් එක වැඩි කරන්න ඕනි. එතකොට තමයි මේ සම්පූර්ණ වැල විශාල වෙනවා. වැල විශාල වෙනකොට ඒකට අවශ්‍ය පොහොර ටික අපි ඒ ආකාරයට ලබා දෙන්න ඕනි මේ වැල සඳහා. පර්චස් 25ක එනම් අල්ලියක වගේ ප්‍රමාණයක මේ පැෂන් වැල් 85ක වගේ ප්‍රමාණයක් රෝපණය කරන්න පුළුවන්. මේ පැෂන් වැලකින් සාමාන්‍යයෙන් වසරකට කිලෝ 40කත් 50කත් අතර ප්‍රමාණයක් ඵලදාව ලබා ගන්න පුළුවන් කියලා ගොවිජන පර්යේෂණ නිලධාරීන් සනාථ කරලා තියෙනවා. මේ කාර්යයන් ටික කරගත්තට පස්සේදී පැෂන් වගාවක් නඩත්තු කරගෙන යෑම තමයි කරන්න තියෙන්නේ. එහිදී පසට පොහොර දැමීම මාසයකට වරක්, ජල සම්පාදනය දවස් 5කට දවස් 7ක් අතර ප්‍රමාණය කාල සීමාව තුළ ජල සම්පාදනය ලබා දීම, ඒත් එක්කම අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ පහුරු කැපීම, ගෙඩි හැදෙන්නේ නැති වැල් කප්පාදු කිරීම, මෙන්න මේ කාර්යයන් ටික විතරයි කරගෙන යන්න තියෙන්නේ. මේ සඳහා වියදමක් සිදු වෙන්නේ නැහැ. ඒක නිසා අපිට සුළු ප්‍රමාණයක වියදමකින් විශාල ලාභයක් ලබා ගන්න පුළුවන් හොඳ වගාවක් තමයි මේ පැෂන් වගාව කියන්නේ. මේකට අනිත් එක වෙළඳපොලේ හොඳ ඉල්ලුමක් තියෙනවා. සෑම තැනකම කෝඩියල් එකක් හදන්න ගියත් නැතුවම බැරි පළතුරක් තමයි මේ පැෂන් කියන්නේ. ඒ වගේම රසවත්, ගුණවත්, ඕනම අවස්ථාවක පානය කරන්න පුළුවන් හොඳ පළතුරක්. මේ පැෂන් වගාව කරන වගා භූමියේ වෙනත් උස ගස් තියෙනවා නම් ඒවා ඉවත් කරන්න ඕනි. මොකද මේ පැෂන් ශාකය සඳහා හොඳ හිරුවෙලියක් ලැබෙන්න ඕනි. එතකොට තමයි අපිට හොඳ ඵලදාවක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. අද වෙන විට මේ පැෂන් වගාව ලංකාවේ ගිලිහී යන තරමට පත් වෙලා තියෙනවා. අද අපනයන කරනවා විදේශ රටවලින් ලංකාව සඳහා පැෂන් ඒ තරම් පැෂන් වලට ඉල්ලුමක් තියෙනවා වෙළඳපොලේ. ඒක නිසා මේ පැෂන් වගාව අපි කරනවා නම් අපිට විශාල ආදායමක් ලබා ගන්න පුළුවන් හොඳ වගාවක් ඉදිරි කියන්න පුළුවන්. මේක ඕනෑම කෙනෙකුට වගා කරන්න පුළුවන් පහසුම වගාවක්.
ඒ නිසා මේ ඔයාලත් මේ වගාවක් කරනවා නම් මේ කරුණු ටික හොඳට අවධාරණය කරලා වගාවක් කරන්න ආරම්භ කරන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඉතින් දැන් අපි වගාව හදලා ඉවරයි. දැන් පළදාව නෙලන කාලය ආවට පස්සේ මේ පළදාව අපි හොඳටම මිලක් තියෙන තැනකට තමයි මේ පළදාව යොමු කරන්න ඕනි. ඒ සඳහා කීල් සුපර් මාකට් වගේ අලවිසල් එහෙම නැත්නම් MD වගේ ආයතන මේ පැෂන් පළදාව ලබා ගන්න බලාගෙන ඉන්නවා. ඉතින් ගිහිල්ලා කතා බහ කරලා එයාලට මේ පළදාව අපිට ලබා දෙන්න පුළුවන්. අපි දැන් බලමු පළදාව නෙලන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ වගේ පැෂන් ගෙඩියක් බැලුවම මේ පැෂන් ගෙඩිය ඔබලා බලන්න ඕනේ අතින්. එබුවට පස්සේ මේ ආකාරයට එබෙනවා නම් මේ පැෂන් ගෙඩිය පැහිලා ඉදිලා තියෙන්නේ. ඉතින් මේ බලන්න මේ පැෂන් ගෙඩියත් ඔබලා බලනකොට එබෙනවා නම් ඒ පැෂන් ගෙඩිය අපිට වෙළඳපොළ නිකුත් කිරීමේ අවස්ථාව තියෙනවා. පැෂන් ගෙඩියක් වෙළඳපොළ නිකුත් කිරීමේදී හොඳටම ඉදෙන්න දෙන්නේ නැහැ. මොකද එතකොට වෙළඳපොලේ අඩු කාල සීමාවක් තමයි මේ පැෂන් ගෙඩියක තියාගන්න පුළුවන්. මේ පැෂන් ගෙඩිය කැඩුවට පස්සේදී හැම වටේ රැලි වැටෙනවා, පැහැය වෙනස් වෙනවා, එතකොට බර අඩු වෙනවා. ඉතින් ඒ හේතුන් නිසා අපි පැෂන් ගෙඩිය යන්තම් පැහැෙනකොටම කඩලා වෙළඳපොළට ලබා දෙන්න ඕනි. එතකොට තමයි අපිට ඉහළ බරක් ලබා ගන්න පුළුවන්. එතෙන්දී අපිට ඉහළ මුදලක් ලබා ගන්න පුළුවන් ඒ කාර්යය තුලින්. මාසෙකට වාර 4ක් විතර මේ පැෂන් පළදාව නෙලන්න පුළුවන්. දවස් 7න් 4ට තමයි පැෂන් පළදාව නෙලන්නේ. ඉතින් මේ නෙලන පළදාව ඉතා පරිස්සමට පොත්ත තැලෙන්නේ නැති වෙන්න වෙළඳපොළට යන තෙක් අපි පරිස්සම් කරන්න ඕනි. මොකද මේ පොත්ත තැලුණාට පස්සේදී මේකේ පැහැය වෙනස් වෙනවා, කළු පාටක් එනවා. එතෙන්දී අපිට විකුණා ගැනීමේදී අඩු මුදලකට විකුණන්න වෙනවා. එහෙම නැත්නම් විකිණීමට අපහසු වෙනවා. ඒක නිසා පරිස්සමට මේ කඩන පැෂන් ගෙඩි ඇසුරුම් කරලා වෙළඳපොළට ගෙනියන්න ඕනි. මේ සඳහා කූඩ භාවිතා කරනවා. මම නම් අද සුළු ප්‍රමාණයක් තියෙන නිසා මේ කිලෝ 15ක 20ක වගේ ප්‍රමාණයක් අද තියෙන්නේ. ඒක නිසා මම පොහොර බෑග් එකක් තමයි මම නම් භාවිතා කරන්නේ. මම පෙන්නන්නම් ඔයාලට කොහොමද මගේ වගාවේ පැෂන් පළදාව කියලා අද දවසේ. මීට වසර කීපයකට ඉස්සෙල්ලා නම් මේ පැෂන් ගෙඩියක් පැෂන් කිලෝ එකක් රුපියල් 50ට 100ට 154 වගේ ප්‍රමාණයක තමයි මිල දෝලණය වුණේ. අද වෙන විට ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. අද රුපියල් 500ත් 1500ත් අතර වගේ ප්‍රමාණයකට මේ පැෂන් කිලෝ එකක මිල ඉහළට ගිහින් තියෙනවා. ඒක නිසා ගොවියට හොඳ ලාභයක් ගන්න පුළුවන්, හොඳ මුදලක් ඉදිරි කරගන්න පුළුවන්, අඩු පිරිවැයකින් කරන්න පුළුවන් සුපිරිම වාණිජ වගාවක් තමයි මේ පැෂන් කියන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි මේ පළදාව එකතු කරනවා. එකතු කළා මේ පරිස්සමට කූඩවල එහෙම නැත්නම් දැල් උරවල මේ ඇසුරුම් කරන්න ඕනි. ඇසුරුම් කළා තමයි වෙළඳපොළට අපි නිකුත් කරන්න ඕනි. මම පෙන්නන්නම් කොහොමද කියලා දැන් ඇසුරුම් කරන්නේ වෙළඳපොළට ගෙනියන ආකාරය දක්වාම මම පෙන්නන්නම්. රැඳෙන වීඩියෝ එකත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් කරලා තියාගන්න. වීඩියෝ එක ෂෙයා කරලා දෙන්න තවත් අයෙකුට බලන්න. අපිට පේන්නේ හොඳින් පැසුණු පැෂන් ගෙඩියක ඇතුළේ දර්ශනයක්. ඉතින් මේ පැෂන් ගෙඩිය කඩලා දවසක් විතර තියෙනකොට මේ ඉස්ම ටික හොඳටම බේරිලා පැෂන් ගෙඩිය ඉදෙනවා. ඉදුණට පස්සේ මේක හොඳ රසවත් පැෂන් ගෙඩියක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ අවදියේ තමයි පැෂන් අපි පළදාව නෙලන්න ඕනි. ඉතින් මම අද දවසේ පළදාව නෙලලා ඉවරයි. මගේ තියෙන සාමාන්‍යයෙන් වැල් 20ක වගේ ප්‍රමාණයක්. ඒ ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් කිලෝ 10ක් 15ක් වගේ ප්‍රමාණයක් තමයි මම පළදාව නෙලන්නේ. ඉතින් මේ ආකාරයට ඔයාටත් වගාවක් කරලා ආදායමක් ගන්න කියලා මම ඔයාලට කියනවා. ඉතින් මම පෙන්නන්නම් කොහොමද කියලා අදගත්තු පළදාව. මේ තියෙන්නේ මම නෙලාගත්තු පළදාව. දැන් මේ දැල්ලුරේකට තමයි දාන්න හදන්නේ. වෙළඳපොළ නිකුත් කිරීමේ මූලික අදිෂ්ඨානයෙන් තමයි මේ දේ සිදු කරන්නේ. ඉතින් දැල්ලුරේට දාලා හොඳට පරිස්සමට තැලෙන්නේ නැති වෙන්න වෙළඳපොළට අපි ගෙනියන්න ඕනි. ඉතින් මෙන්න මේ ආකාරයට ඔයත් ලස්සන පැෂන් වගාවක් හදලා ලොකු පළදාවක් අරගෙන ලොකු ලාභයක් ගරගන්න කියලා තමයි ඔයාට මම ආදරෙන් මතක් කරන්නේ. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ලස්සන දවසක ආයිමත් හමු වෙනකන් ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතනවා සියලුම කරුණු ටික කියවෙන්නේ නැති කියලා. ඉතින් අතපසුවීමක් වුණා නම් සමා වෙන්න ඕනි. කමෙන්ට් එකක් දාන්න මම නිවැරදි කරන්නම්. ඔයාලට දැනගන්න දෙයක් තියෙනම් මම ඒකට අනිවාර්යෙන්ම උදව් කරන්නම්. වගාවක් කරන කෙනෙක් ඉන්නවා නම් අවශ්‍ය කරුණු ටික පැහැදිලි කරලා දෙන්නම්.
ඉතින් මෙන්න මේ ආකාරයට ලස්සන පැෂන් වගාවක් කරලා ඔයාලත් ලොකු ආදායමක් ගන්න කියලා මතක් කරනවා. එහෙනම් සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් දවසක වෙනත් වීඩියෝකින් ආයිමත් හමු වෙනකන් ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.